ආයු බොහෝවන් ඔබ සියලු දිනාටම එදා මෙදාතුර කිසිම YouTube චැනලයක් මගින් ලබා නොදෙන පාරම්පරික ඇඳුරන් පරපුරෙන් පිට නොදුන් බොහෝ රහස් ප්‍රබල ගුරුකම් ඔබ වෙත කිසිම ගුරු මුෂ්ටයකින් තොරව සරල තේරෙන බසින් ඔබට කියලා පහදා දෙන මාගේ සිංහලේ ගුරුකම් YouTube චැනලය සබස්ක්‍රයිබ් කර තබා ගන්නාමින් ඉල්ලමින් අදත් ඔබට වටිනා කියන වීඩියෝවක් ඉදිරිපත් කිරීමටයි මේ සූදානම. සංසාරේ කරන ලද පුණ්‍ය කර්ම හේතු කොටගෙන කෙනෙක්ට මේ භවයේදී ලැබෙන දේව ශක්තිය ඉරිසියාකාර කුහක මිනිසුන් විසින් කුහක ඇඳුරන් විසින් නොමනා ගුරුකම් කටයුතු සිදු කර බොහෝ අසරණ මිනිසුන් පීඩා විඳින ගැටලුවක් තමා වරන් හිර බන්ධනය. තමා දැනුවත්ව සහ නොදැනුවත්ව මෙම වරම් මාලාව හිර බන්ධනයට ලක්වන අවස්ථා බොහෝමයි. ඉන්පසු ඔවුන් තමාට උනේ කිමක්දැයි නොදැන ආර්ථික අතින් කායික අතින් මානසික අතින් අනන්තවත් දුක් පීඩා විඳිනවා බොහෝමයි. සමහරෙක්ට මුඛහිර බන්ධන ගැටලු දෝෂ, සමහරෙක්ට භාෂා වරන් ගැටලු, සමහරෙක්ට සිහිවරමේ ගැටලු, කර්ණමුණ්ඩේ ගැටලු, තවත් සමහරෙක්ට මේ සියලුම ගැටලු වරන් හිර බන්ධන මගින් සිදුවිය හැකියි. අද මම කියා දෙන්නේ මේ මාගේ ගුරුකමින් කුමන ආකාරයේ වරන් හිර බන්ධනයකට ඔබ ලක්ව සිටියත් ඒ සියලු වරන් හිර බන්ධන කපා තම වරම් මාලාව නිසි ලෙස සුද්ධ කරගන්නා ප්‍රබල මන්ත්‍ර දහනක් ගැනයි. මීට පෙර මාගේ YouTube channel එක තුලින් වරන් හිර බන්ධන ගැන වීඩියෝවන් ඉදිරිපත් කර ඇති නිසා වැඩිදුර අද ඒ ගැන කතා කිරීමට මා සූදානම් වන්නේ නැහැ. එහෙමනම් මේ සඳහා පළමුවම ඔබ සුබ දිනයක් තෝරාගත යුතුයි. රාහු කාලය මගහැර සුදුසු පවිත්‍ර ස්ථානයක් තෝරාගෙන නිසි ආකාරයෙන් ශාස්ත්‍රානුකූලව මල් බුලත් තට්ටුව ඔබ සාදාගත යුතුයි. එක නැට්ටේ දෙහිගිඩි 3ක් ඇතිව දෙහි ගැට වගේම තමට අවශ්‍ය නම් අහු කළු වත්තන සහ පුහුලක්ද පිරිසුදු කර මල් බුලත් තට්ටුවේ තබා ගැනීමට හැකියි. පළමුව තමා නා පිරිසුදු වී පිරුවෙට ඇඳ මරුට පිටුපා මල් පහන් පුදා සුවඳුන් අල්ලා තෙරුවන් වෙද පිරිත් සජ්ජායනය කර ජීවන් කිරීම ආරම්භ කළ යුතුයි. මේ ලබා දෙන මන්ත්‍රය හොඳින් නිවැරදි උච්චාරණය කරමින් අවම 324ක් වත් ජීවම සිදු කරගත යුතුයි. ජීවමට ගද්දෙහි අහු අත්තන කැපීමේදී වරන් ලාභයාගේ හිසට ටිකක් උඩින් සිටින ආකාරයටයි දෙහි කැපීම වරන් හිර කැපීම සිදු කළ යුත්තේ. පුහුල කැපීම තමාගේ දෙවොලේ දොරකඩ හෝ එහෙම නැත්නම් නිවසේ දොරකඩ හෝ එහෙම නැත්නම් තමාගේ නිවසට ඇතුල් වෙන කඩුල්ලේ මුල සිට හෝ පුහුල කැපීම සිදු කළ යුතුයි. මෙමගින් තමාගේ භූමියේ හිරයක් ඇත්නම් භූමියේ දෝෂයක් ඇත්නම් ඒ සුද්ධ කර ගැනීමට එම විනේ කපා ගැනීමට තමාට හැකියි. මෙමගින් ඔබගේ සියලු වරන් හිර බන්ධන කැපී ඔබගේ යහන් හිර කැපී තමාට ඇති පැවති සියලු දෝෂ නිවාරණය වන සිදුවනවා අනිවාර්යයි. එහෙනම් මෙයයි එම මාහගේ මන්ත්‍ර රත්නය. නමෝ සිද් බුද්ධ සිවංකරාය අෂ්ටසී විංසති නම සූත්‍ර ධර්මදජග්ගං සර්ව වින විනාශනාය යන්ත්‍ර මන්ත්‍ර ගාථා හිර විනාශනාය දේව ධර්ම රතනං සූත්‍ර ධර්ම ජින පංචරං සර්ව වින තේජනං ඕම් ත්‍රිපිට මන්ත්‍ර මහා බල ශ්‍රී දන්ත දලපොත්ගුල් හැරි මිහි පිට ගිනි වේලි මුහ පෙරලි කාපාල තෝංගු නීල වර්ණ
බුදුරැස් කඳින් ගාථා පන්තියේ හිර වැලකුම් පිපිරි ගිනි වැදි හඬතලා ඵලයම් පො ඕන්නමෝ සූවිසි බුදුන්ගේ රන්දොර ගිනි පුදුරැස් මාලාවෙන් පිපිරී ගිය ආඥාවෙන් ආනුභාවෙන් උඩ ගොඩ මඩ ජල කඩවර කළ ගාථා වැලකුම් හිර යතුරු ඉගිලි පිපිරි සතර පොත්ගුල් අගූලල කැපි කැපි කාපාල වීසි පොක් නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ලෝකවිදු පූජිතෝ සබ්බති සතර ධම්මයක් බුද්ධ බෝධි පරිත්තහානුභාවේන සටකෝටිය පුද්ගුල් දොර අරිය කාක්ෂප මුනිවරයන්ගේ ආඥාවෙන් ආනුභාවයෙන් යන්ත්‍ර මන්ත්‍ර ගාථා ඖෂධ හිර වැලකුම් ඉගිල පිපිරි අටකොන සොලොස්කොන අහස පොළව උඩ බිම හිර යතුරු ඉගිලි ගාථාය යන්ත්‍ර මන්ත්‍ර ඇඩවුම් පන්ත්‍රියේ පිරිත් නවසීයේ තුන් පිටක ධර්ම ගාථා බන්ධන කාපාල චේතන පොක් මේ තමා ඒ සියලු හිර බන්ධන කැපෙන මන්ත්‍ර දැහැන මේ දැහැනෙන් තවත් බොහෝ වරන් සම්බන්ධව කටයුතු වලට භාවිතා කළ හැකි වරන් දෝෂ නිවාරණය ගැනීමට භාවිතා කළ හැකි තවත් වැඩගත හැකි මන්ත්‍ර දැහැන තමයි. එහෙමනම් ඔබගේ සියලු වරන් හිර බන්ධන කැපි සමාජයට වැඩදායි පුද්ගලයෙක් ලෙස ඔබට ජීවත් වීමට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට නවතින්නම්. ඔබ සියලු දිනාටම යහපතක්ම වේවා.